රයිට් පුතේ අද කතා කරන්න යන්නේ ස්ප්‍රේ ඩ්‍රයර් එක ගැන. නැත්නම් අපි කියනවා විසිරි වියලනය ගැන. පුතේ විසිරි වියලනයකින් පුළුවන් අපිට ද්‍රවමය ආහාරය වියලි කුඩක් බවට පරිවර්තනය කරගන්න. අපි විසිරි වියලනයකින් කොහොමද කිරිපිටි නිෂ්පාදනය කරන්නේ කියලා සරලව ඉගෙන ගන්න. මම හිතනවා ඔයාලා හැමෝම කිරිපිටි පරිභෝජනය කරනවා ඇති නැවුම් කිරි වලට වඩා. වර්තමානයේ වෙන විට නැවුම් කිරි පරිභෝජනයට වඩා කිරිපිටි පරිභෝජනය ජනප්‍රිය වෙලා තියෙනවා. විවිධ හේතු කාරණා තියෙනවා. ඒවට රයිට් අපි බලමු කොහොමද මේ විසිරි වියලනයක් ආධාරයෙන් කිරිපිටි නිෂ්පාදනය කරන්නේ කියලා. මේ කිරිපිටි නිෂ්පාදනය කරන්නට පිළිවෙලේ මුලින්ම අපි කරන්න ඕන මේ නැවුම් කිරි අපි ඍජුවම මේ විසිරි වියලනයට යොදාගන්නේ නැහැ. අපි නැවුම් කිරි පාස්චරයිස් කරලා නැත්නම් පැස්ටරීකරණය කරලා කිරිවල තියෙන අහිතකර සුදු ජීවීන් ඉවත් කරගෙන කිරිවල උකු ගතිය නැත්නම් අපි කියනවා සාන්ද්‍රණය වැඩි කරගන්නවා. අපි මෙහිදී කිරිවල තියෙන ජලය වාෂ්පීකරණය කරලා ඉවත් කරගන්නවා. වාෂ්පීකරණය කරලා ඉවත් කරගත්තට පස්සේ කිරිවල තියෙන ජලයේ විශාල කොටසක් ඉවත් වෙනවා. ඒකට කිරිපිටි සෑදීමේ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා. සාන්ද්‍ර කරගත් කිරි නැත්නම් උකු කිරි අපි අධික පීඩනයක් යටතේ නලයකින් මේ ඇටමයිසර් නැත්නම් අපි කියනවා ඇටමයිසර් මේ බිඳිති කඩනවා. මේ කිරි ඉතාමත් කුඩා බිඳිති බවට පරිවර්තනය කරනවා. මේ බිඳිති වියලන කුටීරයට ඇවිල්ලා මේ උණුසුම් වාත ධාරාව මේ කිරි බිඳිති වල ගැටෙනවා නැත්නම් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට මේ කිරි වල තියෙන ජලය ඉහළින් ඉවත් වෙලා යනවා. කිරි පිටි පහළට වියලන කුටීරයේ පහළට එකතු වෙනවා. තෙතමනය සහිත වාතය ඉහළින් ඉවත් වෙලා යනවා. සයික්ලෝන් සෙපරේටර් එකක් යූස් කර කිරිවල තියෙන කිරිපිටිවල තියෙන තෙතමනය ඉවත් කරගන්නවා. කිරිපිටි පහළට අපි එකතු කරගන්නවා. මේක තමයි ස්ප්‍රේ ඩ්‍රයර් එක ක්‍රියාවලිය. මේකේ වාසි ගැන අපි කතා කරොත් විශාල පෝෂක ප්‍රමාණයක් ආරක්ෂා වෙනවා. හේතුව මේ ක්‍රියාවලිය මේ උණුසුම් වාත ධාරාව සෙන්ටිග්‍රේඩ් අංශක 150 200ක අතර පරාසයක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි තාමත් අඩු තප්පර ගණනක් තමයි මේ කිරි උෂ්ණත්වයට භාජනය වෙන්නේ. ඒ නිසා කිරිවල ගුණාත්මය එතරම් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මේ කිරි පිටි කිරීම ක්‍රියාවලිය තාමත් හොඳින් සිද්ධ වෙනවා. මේ ස්ප්‍රේ ඩ්‍රයර් එකක් යූස් කරන්නේ ද්‍රවමය ආහාරයක් කුඩක් බවට පරිවර්තනය කරගන්න. රයිට් පුතේ අපි අද කතා කරේ ස්ප්‍රේ ඩ්‍රයර් එක. රයිට් thank you.